අවස්ථාවේදී සහසම්බන්ධ වන ලෝකාටුවල උපදේවනාව ගෘහාදී ප්‍රති අපේ චන්ද්‍රය සභාවේ නාමයෙන් වෙනුවෙන් අවස්ථාවේදී පිළිගන්න ලබනවා. ඒකම බොහෝ දුරපළාත් වලින් එම ස්ථානයේ විකාල විස්තර කරන්න දෙනවා. කියන්නේ පිළිගන්නේ සැපයන් කුංචිමණිගේ ආදරණීය මේ උපාසක නෑනියන් තම මව අවුරුදු 80ක් පමණ ආයෝජනය කරලා සාධාරණ මාපෙන් අවසන්. එහෙමනම් මේ භවයේදී අපි කාටවත් මේ නෑනියන්ව නැවත මුණ ගැසෙන්නේ නැහැ. ඒ කොහොම වුණත් ඇය වෙනුවෙන් කරන්න තිබෙන මේ ආගමික වතාවන් පිළිගැනීමට ඒත් එක්කම මෙම මෑණියන්ගේ ස්වාමියා තමයි විතර වසර 20කට පමණ කලින් අපේ ඒ වගේම තව මල්වානිකේතර මහ පන්සලේ උත්සවය අපේ ආවුරුදු 2:40 2:00 වඩින්න දැන් ඒ නිසා කවුරු දැන් මූලිකව හැඳින්වීම් කළා පිළිගත්තේ නැහැ කියලා මාත් එක්ක ඉතේ කොස්තා කමනාපයක් තියාගන්නට දෙවනුව මම ඉවරේ කරාගෙන යනවා. වෙලාව නැති නිසා අපිට මූලිකව ඕන කරන තේ ආගමික වතාවක් පිට සිද්ධ කරලා දෙන්න කියලා වැඩිහිටියන් අද මේ අවස්ථාවට වැඩම කළ වලට දෙවියන් උපහාමතුරු ඒ වගේම අපේ පන්සලේ පොඩිහාමුදුරු අන්තරේකතර පන්සලේ පොඩිහාමුදුරන් වහන්සේලා දෙනම අපේ පන්සලේ පොඩිහාමුදුරු වහන්සේලා පිළිගන්නේ මේ ඒකේ මූලික ආගමික වතාවක් පිට සිද්ධ කරලා දෙන්න කියලා අපේ ලොකු මහාන්ත ආරාධනා කරනවා වහන්සේට මේ උත්සවයට වඩින්න තියෙන නිසා. හොඳයි එමනම් සිය දිනාම තුන්වර සාධනාද පවත්ලා නමස්කාරය කියන පන්ති සමාදන් වූ සමා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදස්සාදුනා දොරටියාගේදර උපෝසථාරාමාධිපති කුලියාපිටියේ විද්‍යා විනෝද පිරිවෙනේ ධර්මාචාර්ය අපේ ගෞරවනීය පඬිත් ස්වාමීන් වහන්සේ ඒ වගේම එම පන්සලේ උපාධි අපේක්ෂිතව කටයුතු කරන අපේ සිය සපන
පොඩි ආඳුරෝ ඒ වගේම අනුගත ගෙදර විහාරස්ථානයෙන් වැඩම කාන්ට යෙදුණු පොඩි ආඳුරන් දෙනම අපේ දොට්ටියා ගෙදර විහාරස්ථානයේ පුංචි ආඳුර ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි සෝපාකූල පුණ්‍යතුනි අද මේ කාර්ය පිළිබඳව මේ ආගමික කටයුතු පිළිබඳව අපි කවුරුත් හොඳින් දන්නා වූ කාරණයක් අප අතර යම් කෙනෙක් ජීවත් වෙන ඉඳලා ඒ බෞද්ධයන් හැටියට ඒ අය වෙනුවෙන් මෙලොව ජීවත් වෙන දූ දරුවන් හැටියට ඥාතීන් හැටියට මිතුරන් හැටියට ඒ අපිට මෙලොවදී කරන්න පුළුවන් උසස්ම තාලිත්‍ර ධර්මයක් තමයි දැන් මේ හිතෙත් කරන්ට බලාපොරොත්තු වෙන්නේ. මේ දූ දරුවන්ගේ ආදරණීය නෑනියන් මේ දූ දරුවන් සමග කාලාන්තරයක් ජීවත් වෙලා මේ ගුහේ අධිපතිනිය හැටියට මේ දින දෙකකට විතර උඩදී සදාහට මේ දරුවන්ගෙන් ඈත් වෙලා ඥාති හිත මිත්‍රාදීන්ගෙන් ඈත් වෙලා ධම්මාන්තරගත වෙන්නට ගත වුණු අවස්ථාවේ එතුමියගේ පරලොව ගමන සාර්ථක කර දීම සඳහා මෙලොවකින් ජීවත් වෙන දූ දරුවන්ට දැන් ඉතුරු වෙලා තියෙන්නේ දාන සීල භාවනාදී පින්නම් සිද්ධ කළා ඒ පින්පෙත් අනුමෝදන් කළා ඒ සතර ගමන සපවත් කළා දෙනවා ඇරෙන්නට විලක් කිසිම ආකාරයකින් දැන් පිළිගන්න පුළුවන් කමක් නැහැ. ඒ අනුව කල්පනා කරගන්නේ එමනම් මේ සවස් කාලයේ සංගරුවන උත්සාහ සාසන උත්සාහ පූජා කරන්න පුළුවන්. දැහැ දිලම්පතේ දාන වස්තුව සකස් කරගෙන තිබෙනවා. ඒ දැහැ දිලම්පතේ දාන වස්තුව අට්ටාරිය පුජ්‍යල මහා සංඝ රත්නයට අපි සංඝසතුවට පූජා කරනවා. පූජා මේවා පූජා මේවා පූජා මේවා කියන ස්ථානය ඇති කරගෙන එමන් කියලාම ඒ දැහැ දිලම්පත මේවාකින් කියලා මහා සංඝ රත්නයේ උදෙසා සංඝසතුකට පූජා කිරීමට සූදානම් වෙන හැටියට මතක් කරනවා සිහිපත් කරනවා මේ වාක්‍යයෙන් කියන්නේ ඉමං ගිලාන පච්චය දානං භික්ඛු සංඝස්ස දීම ඉමං ගිලාන පච්චය දානං භික්ඛු සංඝස්ස දීම ඉමං ගිලාන පච්චය දානං භික්ඛු සංඝස්ස දීම ඉමං කාම්බූල දානං භික්ඛු සංඝස්ස දීම දැකින් හරි පිළිගන්න. අවනාගම අරමත ගොත්තේ තියලා වාක්‍යයෙන් කියන්නේ කාලකථානං ඥාතිනං පුඤ්ඤත්තායේ සග්ගත්තායේ නිපානත්තායේ ඉමම් මතකවක්කං කුසංගත්‍රදීම කාලකථානං ඥාතිනං පුඤ්ඤත්තායේ සග්ගත්තායේ නිපානත්තායේ ඉමම් මතකවක්ඛං භික්ඛු සංඝස්සදීම කාලකථානං ඥාතිනං පුඤ්ඤත්තායේ සග්ගත්තායේ නිපානත්තායේ ඉමම් මතකවක්ඛං භික්ඛු සංඝස්සදීම මොකද කැටිකල් දාරන්නේ
ඥාතිනම් හෝතු සුඛිතාන්තු ඥාතයෝ ධම්මේ ඥාතිනම් හෝතු සුඛිතාන්තු ඥාතයෝ වාරිවා පුරා පරිපූර්ණති සාදරං ඒවමේව තෝරින්නම් පේතානං උපකප්පති උන්නනේ උදකං සංයතානින්නම් පවත්තති ඒවමේව ඊතෝරින්නම් පේතානං උපකප්පති ඊතෝරින්නේන යාපෙන්ති පේතා කාලකතයන් නිච්චිතං පච්චිතං තුයි සප්පදීව සමිච්ඡතු පුරෙන්තු චිත්ත සංකප්ප මරියෝ තිරසෝ යතා හොඳයි දානමය වශයෙන් සීලමය වශයෙන් භාවනාමය වශයෙන් කියන මේ සීල කුසලත්‍යාව සම්පූර්ණ කරගෙන අපි ප්‍රමල්ලා පින් අනුමෝදන් කරන් තියෙනවා මේ කෝස්ටේ පරිණිතිලාභියාත්මේ අපි සාදු සිටින් යුතුව අනුමෝදන් කළා වූ පින් අනුමෝදන්ව උදේසුපත්හායටපත් වේවා සාසනය බෝධිසත්ව තුන අමාවාන වෙනකල්ීම උදාකරවන සුවා කියන පිටාමින් තුන අතවාරිය සාධනාද පවත්ලා පින් අනුමෝදන් කරන්න මේ සියලු දෙනාට තුන් අමාවාන වෙනකල්ීම උදාකර ගැනීමට ये කාන්තෙම කල්ලාම් හේතු වේවා වාසනා වේවා කියන විස්තරණයද ප්‍රාර්ථනාවකින් සාධනාද පවත්තා තම දුරින් දරුවන් හැටියට බොහොම අමාරු කාර්යයක් අමතක කරන්න මොකද හදවතේ තිබෙන අදවතේ හිටපු පියාණන් මිය ගියාට පස්සේ හිටපු ළඟින් හිටපු කෙනා තමයි මේ ආදරණීය මාතාව සදාරණ සමගින් තියෙන්නේ ඒ කොහොම වුණත් දසමදක් කුසේ තියාගෙන මෙලොවට බිහි කරලා අද මේ දරුවන් ඉන්න තත්ත්වයට ගේන්න මේ ආදරණීය මෑණියන් සමග මේ පියාණන් බොහොම අපකප්ප වෙලා හිම නැත්නම් බොහොම දුක්ඛම් කටළු ඉඳලා තමයි මේ අය මෙතන අරගෙන තිබෙන්නේ. ඉතින් ඒ අතීතයේ සිදුවීම් මේ දරුවන්ගේ අදවතට දැනෙනවා ඇති. එවැනි උතෝකාවුල ඒ වඩ අවස්ථාවක ඊටමත්ම ඕනෑකමින් යුතුව මම මතක් කරන්නේ සමාදරණීය මෙලොවට බිහි කළ තම මෑණියන් වෙනුවෙන් ඉදිරියේ කරන්න තිබෙන පින්දහම් තුලින් තමයි මේ භව ජීවිතය සාර්ථක කිරීම සඳහා ඒ අවකාශ ලබා දෙන්න පුළුවන්. හොඳයි එහෙමනම් මෙම පවුලේ අය එහෙම නැත්නම් මේ ආදරණීය මෑණියන් සීමාසහිත දොරටියාගෙදර සනස් සමිතියට ඒ මූලික ආයතනයේ පැරණි සමාජිකාවක්. ඉතින් ඇය බොහොම ඕනකමින් උමනාවෙන් තම ප්‍රදේශයේ තිබෙන තම සමිතිය වෙනුවෙන් කරපු සේවාවන් අනන්තයි. ඒවා මොනවද කියන්නේ කියලා අපි අහලා බලමු. සීමාසහිත දොරටියාගෙදර සනස් සමිතියේ තිබෙන ගුණ කථනය කිරීමට ඒ අධ්‍යක්ෂක මණ්ඩලය නියෝජනය කරන ඒත් එක්කම දොරටියාගෙදර ශ්‍රී වදෝදාරාම විහාරස්ථානයේ දායක අවසරයි. ඒ වගේම ශෝකාකූල ආමංගල සභාවෙන් අවසරයි. මේක දින කීපයකට ප්‍රථම අපාතකින් සදාහටම සමුගත්ත ලබුවෙච්චම් මුංචිමලිකේ මාතාවගේ අවසන් කටයුතු වලට සූදානම් වෙන මේ මොහොතේ දොරටියාගෙදර සානත සමිතිය ඒ වගේම දොරටියාගෙදර සානත සමිතියට අනුබද්ධ සුභ සාධනාංශය ඒ වගේම සානත සමිතියට අනුබද්ධ අවමංගල දානාංශය ඒ වගේම දොරටියාගෙදර ශ්‍රී උපෝසථාරාම පරිමහා විහාරයේ ආරක්ෂානේ දායක සභාව වෙනුවෙන් ගුණ කථනයක් කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව අවමංගල කමිටුවට පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා. මම මුලින්ම දොරටියාගෙදර
සානස සමිතියේ සමාජිකත්වයේ පිළිබඳව කතා කරන්නම්. WHM මුල්ටිමැඩිකේ කියන්නේ පැරණි සමාජිකාවක්. සමාජිකාංශයේ 104. එතුමිය රෝගාතුර වෙන්නේ කියන්නේ මීට වසර 3කට පෙර එතුමිය ලිඛිත ඉල්ලීමක් කරා මහසභාවේ. මට දැන් කියන්නේ අපහසුයි. අපට මාහට සහන කාලයක් දෙන්න. මීට අවුරුදු 3කට ප්‍රථම එතුමියට අපි සහන කාලයක් ලබා දුන්නා. ගරු සභාපතිතුමිය අධ්‍යක්ෂක මණ්ඩලය කතා කරලා මහසභාවේ තීරණ මත ඊට පෙර හැම අවස්ථාවකම මුල්ටිමැඩිකේ මහත්මිය ඉතාම ආදරයෙන් සහ සම්බන්ධ වූ සමිතියක් තමයි දොරටියාගෙදර නායකයන් සමිතිය නැත්නම් සම්පකාර සමිතිය කියන්නේ. මට මතකයි ඒ කාලේ උදේ 9ට රැස්වීම පටන් ගන්නවා. හැබැයි මේ මහත්මිය හැමදාම 9ට කලින් සමිතිය අපුරුලා අබවර්තන යෝගාකූල මෑණිවරණ පියවර සහෝදර කරුණාර මහත්තයා පාඩදාත්නාකාරී කරුණාර මහත්තයා මේ අවස්ථාවේදී නොමැති නිසා මම මේ කතාව කිරීමට පැමිණි. එතකොට මෙම තිස්සව කොද්දෙනිය නගොල්මුණ සියඹලයව නේර පැලැස්ස යන ප්‍රදේශවල අපගේ ඥාතීන් හිතවතුන් අසල්වාසීන් වෙනුවෙන් මෙම ශෝකාකුල අවස්ථාවේදී මෙම සියලු දෙනාගේම ශෝකයේ මෙම අවස්ථාවේදී පිළිගන්නවා. ඒ වගේම ජයන්ත අපේ සහෝදරයා මගේ පවුලට සම්බන්ධ වෙලා ඉන්න මගේ සහෝදරේ අපි කියන්නේ මේ අම්මට වීරප ගෙදර මේ හැමෝ ගෙදර අම්මා කියලා. අපේ පවුලේ අපේ ප්‍රදේශයේ සියලු දෙනා දන්නවා අපි කියන්නේ මේ හැමෝ ගෙදර අම්මා කියලා. හැමෝ ගෙදර අම්මා බොහෝම නියතමානී අහිංසක සියලු දෙනාගේම හිත දිනාගෙන කටයුතු කරන අම්මා කෙනෙක්. එතකොට මේ ජයන්ත සහෝදරයා අපේ පවුලට ලබා දීම ගැන මා එම අම්මට බින් දෙනවා. අපේ පවුලේ එම ප්‍රදේශයේ අපේ ඥාතීන් හිතවතුන් අදල්වාසීන් සමග බොහෝම ලෙන්ගතුව කටයුතු කරන දුකේදී සැපේදී සියලු දෙනාගේ අද දිනේ අවුරුදු 82ක් ජීවිත කාලය ගත කළා. අප අතරින් සදහටම වෙන්න යන අපේ ආදරණීය ලොකු අම්මා පිළිබඳව පුංචි ගුණකථනයක් කරන්න ලැබීම පිළිබඳව මා පළමුවෙන් ස්තුතිවන්ත වෙමි. මගේ ආදරණීය ලොකු අම්මා ඇත්තටම සියලුම ප්‍රදේශවාසීන්ගේ සියලුම ගම්වාසීන්ගේ හැමෝගෙම හිත් දිනාගත්ත අහිංසක චරිතයක්. ලොකු අම්මාගේ අතීතය මතක් කරනවා නම් මම කුඩා කාලේ මං හිතන්නේ මේ ගිරියේ තිබුණා පුංචි කඩයක්. ඒ කඩේ තමයි ලොකු අම්මා වැඩි වෙලාවක් කාලය ගත කළේ. අපි පුංචි නමුත් හැමදාම දවසේ සුළු මොහොතක් හෝ ඒ කඩේට ඇවිල්ලා ලොකු අම්මත් එක්ක කාලය ගත කරලා ගිය සුන්දර අතීතයක් අපිට තිබුණා. ඒ ඉන්නේ හැම දවසකම ලොකු අම්මාගේ අතින් කෝලහාලේ බතුයි සම්මෝරයි කාර යන්නේ හැමදාම අපිට වාසනාව ලැබුණා. ඒ වගේම මම හිතන්නේ අපේ ලොකු අයියා ඉතින් පවත්වාගෙන ගිය කඩයක් තිබුණේ. ඒකේ කොහොම හරි බෝතලයක් ඇරලා ඒ දවස්වල ප්‍රසිද්ධ තිබ්බ
टोपी वर्गයක් තමයි මේ බුල්ටෝ කියන टोपी वर्गයක්. ඕක අතේ මිටවලවලා කාබන්දුවේ කියලා හිස අතගාලා කියපු ආදරණීය අහිංසක චරිතයක්. මම ලොකු අම්මා ගැන කතාවක් දෙන්න අපේ චූටි අයියා ආරාධනා කරන්න කලින් මට හිතුණා මටත් මේ අවස්ථාවේ ලොකු අම්මා ගැන වචනයක් කතා කරන්න ලැබුණා නම් හොඳයි කියලා. ඇත්තටම අපේ මේ යන්නා සාක්ෂි කරනවා ඇති පුංචි කාලේ ලොකු අම්මා අතින් අල්ලගෙන ඔය මේ යන්නල ගෙවල් ගානේ ඒ සෙක්කු කන්දේ රවුමකුත් කරකවලා අතෝ විහාරට එක්කගෙන එනවා. ඒ මත්කට කටට දාගන්න කාලේ තමන්ගේ දරුවෝ කෑවද කියලා බලපු ආදරණීය නෑනි කෙනෙක් තමයි අදේ උඩුකුරුව මේ සැතපීලා ඉන්නේ. ඒ අම්මාගෙන් සිද්ධ වෙච්ච සේවය, ඒ අම්මාගෙන් මේ ගමට සිද්ධ වෙච්ච ආදර්ශය මම හිතන්නේ මට වඩා මේ ප්‍රදේශයේ දැන් ඉන්නේ හැමෝම දන්නවා. මම හිතන්නේ මේ ඉන්න සියලුම පිරිස සාක්ෂිදාරයි. මේ අම්මාගෙන් ඒ කියන්නේ මගේ ආදරණීය ලොකු අම්මාගෙන් කිසිම මොහොතක මම හිතන්නේ නෑ කිසිම කෙනෙක්ගේ හිතක් කැරෙන ආකාරයෙන් එකම වචනයක්වත් කියවිලා ඇති කියලා. අපේ ලොකු අම්මා මේ පවුලට ආවේ ඇවිල්ලා මහත්මයාත් එක්ක මේ පවුලේ අනිත් සහෝදර සහෝදරියන් සමග ඉඳී නෑනවා දුන්නෙක් සමග ඉන්න සිද්ධ වුණා. ඒ වගේම අනෙක් පිරිමිදරුවන්ගේ පිරිමියවරු සමග එකට ඉන්න සිද්ධ වුණා. ඒ සියලු දෙනා සමගම ඉන්නේ කිසිම දවසක කිසිම ආකාරයකින් කිසිම කෙනෙක්ගේ හිතක් රිදවපු නැති චරිතයක්. ලොකු අම්මාගේ චරිතය අහිංසකයි, හරිම සුන්දරයි, ඒ වගේම හරිම නිර්විහිතයි, වීර කාන්තාවක්. ඇගේ ප්‍රධාන දරුවෝ 3 දෙනාට අමතරව තවත් දියණිවරු 3 දෙනෙක් හිටියා. හැබැයි ඒ දියණිවරු නෙමෙයි. මම හිතන්නේ සියාරියක් දන්නවා, ගණිතයක් දන්නවා, ඒ වගේම අද මෙතන ඊයේ පැමිණාගේ අපේ ජයරත්න අක්කා එයා දන්නවා, එයාගේ දරුවෝ දන්නවා මේ අද මේ මෑණියන් මෙහෙම වෙනවා යන මොහොත දක්වාම ඒ කිසිම කෙනෙකුට වචනයකින්වත් කිසිම ආකාරයේ වරදක් සිද්ධ නොවුණු බව. අද ඔබෙන් සමුගන්නේ නැන්ද අම්මා කෙනෙක් නොවේ, ආදරණීය මෑණි කෙනෙක්. ජීවිතයේ සංසාරයේ පතන්නා වූ හැම භවයකදීම තමන්ගේ මෑණියන් වේවායි පතන්න පුළුවන් ආදරණීය මෑණි කෙනෙක්. ගම් වාසීන්ද ආදරණීය හිතවතියක්. ඒ වගේම අපේ ප්‍රදේශයට ආදරණීය මෑණි කෙනෙක්. එතනම් මා මේ අවමංගල සභාවේ සියලු දෙනාටම මේ ආදරණීය මෑණියන්ට උතුම් වූ නිර්වාණයෙන් අවසානයේ නිර්වාණය ලබාගෙන සැනසීම උදා කරගන්න ප්‍රාර්ථනා කරමු කියලා යෝජනා කරමින් නිහඬ වෙනවා. ඔබ සියලු දෙනාටම ස්තුතියි. තම ආදරණීය විදාධිවරයා වෙනුවෙන් ඒත් එක්කම එතුමියගේ පුංචි සංදේශික මේ දක්වා මේ මෑණියන්ගෙන් සිදුවුණු සේවාව පරිසරයට ඒ වුණ සේවාව පිළිබඳව බොහොම අර්ථවත් විදියට ඔබට සඳහන් කළා. අපි නැවතත් අපි පාඨශාලාචාර්ය සේවම් මහත්මියට ස්තුතිවන්ත වෙනවා. ඉතින් මට පේනවා මේ පැත්තේ මේ නන්දා එක්ක එහෙම නැත්නම් අපේ මේ ආදරණීය මාතාව එක්ක අපේ සේවම් මහත්මිය ප්‍රකාශ කරා සුන්දර කාන්තාවක්. ඇත්තටම අපි දැක්කා මෙතුමියගේ බොහොම අපූර්ව සිනාමසු දුණා. හරිම මේ පුදුමාකාර ඒක මේ කියන්න බෑ හරිම වාසනාවන්ත දුණක් තිබුණේ. පහළත් ඒ වගේ. ඉතින් හරිම ආදරෙන්, දයාවෙන්, කරුණාවෙන් අපි දන්නවා පුංචි කාලේ අපිට කතා බහ කරා. ඒක අමුතුවෙන් කියන්න දෙයක් නෑ. මට දුකයි ඒ මොනව කරන්නද? මේක තමයි සංසාරේ ගමන. ඉපදුනා, මැරුණා, නැවතත් කොහේ හරි ඉපදෙවි අපි හැමෝම. ඉතින් ඒක ඔබට මතක් කරමින් අදිරියේදී මේ ආදරණීය මාතාව උපාසක මහත්මිය තම ඥාතිවරයා වෙනුවෙන් ඒක කියන ගුණගතන මෙතනින් ඉවරයි. මේ ඉදිරියේදී නැවතත් මතක් කරනවා 14 වෙනිදා සෙනසුරාදා
ඉරිදා 15 වෙනිදා ඒ මුල ආරම්භය වෙනවා ආගම වතාවන් වලට එහෙම නැත්නම් ඒ සින්දාම් වලට එහා සහ සම්බන්ධ වෙන්න කියලා ඔය සියලු දෙනාගෙන් මේ පවුලේ අය ඉදීමක් කරනවා. අවසාන වශයෙන් බොහොම ඕනෑකමින් යුතුව මේ මරණය සිදු වන අවස්ථාවේ සිට මේ දක්වා ඒත් එක්කම අසනීප තත්ත්වයේ ඉඳලා මේ නිවසට ආවගිය ඒ සියලුම දෙනාට මා මේ පවුලේ සියලුම දෙනා වෙනුවෙන් විසුතුන්ද වෙනවා. මොකද මෙතනින් පටන් ගන්නවා සිසු කතාවක් මටමයි කරලා තිබෙන්නේ. මා මුලින්ම රෝගාතුර වෙලා හිටපු අවස්ථාවේ සිට මෙම නිවසට පැමිණිලා මේ නිවසේ ඉන්න සියලු දෙනා එක්ක ඒ දුක සැප බෙදාගත්තු සියලුම ඥාතීන් සහ අසල්වැසියන් ප්‍රදේශවාසීන්ට මම මුලින්ම මේ පවුලේ සියලු දෙනා වෙනුවෙන් විසුද්ධිය පුද කරනවා. ඒත් එක්කම අවමංගල සිදු අවස්ථාවේ සිට
ඉටිපන්දම් කෝ ඉටිපන්දම් පැකට්